සැමියෙකු සමග විවාහ වූ කාන්තාවන් දෙදෙනෙකු සිය පවුල් ජීවිත ගැටලුකාරී තත්ත්වයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අපූර්ව එකඟතාවයකට පැමිණි පුවතක් වාර්තා වනවා. 28 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ වී ඇති තරුණියන් දෙදෙනාටම දරුවන්ද සිටින බවයි වාර්තා වන්නේ. බිරින්දාවරුන් දෙදෙනා ඇති කරගත් එකඟතාවයකට අනුව සතියේ මුල් දින 3 එක් භාර්යාවක් සමගද ඊළඟ දින 3 අනෙක් බිරිඳ සමගත් ගත කිරීමට තීරණයකට එළඹ ඇති අතර ඉරිදා දිනේ මෙම සැමියාට තනිව සිටීමටයි අවස්ථාව හිමිව ඇත්තේ. මෙම පවුලේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයේ සමතයකට පත් කිරීම සඳහා අධිකරණය යොමුව ඇති අතර එහිදී පත් කරනු ලැබූ උපදේශකවරයෙකු යටතේ ඔවුන් මෙම එකඟතාවයකට එළඹ ඇතැයි වාර්තා වන්නේ. මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන සැමියාගේ මාසික වැටුප වන රුපියල් 2,50,000ද බිරින්දෑවරුන් දෙදෙනා අතර සමසේ බෙදී යනු ඇති. ඔහුගේ මහල් නිවාස දෙකද බිරින්දෑවරුන් දෙදෙනාට ලබා දීමටයි තීරණය වී ඇත්තේ. ඔහු දෙදෙනා සමග ජීවත් වීමට බැඳී නොමැති අතර ඕනෑම තැනක ජීවත් වීමට නිදහස පවතිනවා. මෙම ගිවිසුම කඩ කළහොත් පළමු බිරිඳට එම පුද්ගලයාට එරෙහිව අධිකරණයට යා හැකි බවයි ගිවිසුමේ සඳහන් වන්නේ.